දැන් නම් ඉතින් ඉක්මනට මොන හරි දෙයක් කරන්න මේකට කාංචන. නැත්තම් ඒ ගෑණි මෙහෙම බින්න බයි. චන්දනාව මෙයාවත් කසාද බඳ ගනීවි. ඕකට හොඳ ප්ලෑන් එකක් ගහන්න ඕනේ. මම මේ කල්පනා කරන්නේ සීත මැන්දට පස්සේ ආපු අඟ ලොකු වුණා. ඒ අපේ අම්මට හොඳට බැලලා තියෙනවා. මෙයා ඔය චන්දුන ළමයට පිස්සු ඇදලා දැඟලුවට මම නම් කැමති නෑ. ඔය පවුලට පැහැෙන්න යනවට. මෙයා අනිත් එක ඔය ගෑනට මිනිසුන්ට කතා කරන්න දන්නවද? මා උජ්ජත ගෑණි. චන්දනත් මොන්නේ එකට අහුණාද මන්ද ඔය පවුලට. මාමා විතරයි ටිකක් හරි හොඳ. ටිකක් හරි හිතවුණු වෙන්නේ. මාමවත් ආණ්ඩු මට්ටු කරගෙන ඉන්නේ නැන්දානේ. ඒකත් අපි බලාගමුකෝ. මගේ ඔය ප්ලෑන් එකක් කවදාවත් වැරදිලා නැහැ. என்னங்க நீங்க எதை தேடுறீங்க? இல்ல இந்த புதிய ஹவுசிங் ஸ்கீம் ஒன்றுக்கு நான் அப்ளிகேஷன் போட்டிருந்தேன். அதில் கொப்பி எங்கேயோ வச்சிருந்தேன், அதான் தேடிக்கிட்டு இருக்கேன். என்னங்க இப்போ நாங்க இருக்கிற ஃப்ளாட் நல்லா இல்லையா? இல்லை, இப்போ நான் பார்த்துருக்கிற வீடு பெரிய வீடு, அதுவும் அரசாங்க வீடு. இது வந்து பிரைவேட் வீடு தானே. இது என்னைக்கும் எங்களுக்கு சொந்தமாக போகிறதில்ல. அது அரசாங்க வீடு, எப்போவாவது எங்களுக்கு சொந்தமாகும். இந்த லெட்டர் ரோஜா, ரோஜா, என்ன இது? அந்த புடியன் கொடுத்த கடிதம் தானே இது? நான் ஏற்கனவே ஒரு தடவை சொல்லியிருக்கிறேன் அவனுடைய தொடர்பை நிறுத்த சொல்லி. அப்படின்னா நீ அந்த தொடர்பை இன்னும் நிறுத்தல. யார் இந்த கடிதத்தை உங்ககிட்ட கொடுத்தது? வாயை திறந்து பேச. யாருக்கிட்ட இந்த கடிதத்தை கொடுத்திருந்தான்? நான் வாசல்ல நிற்கும் போது அவர் தான் வந்து கொடுத்துட்டு போனார். කොයිද බං ගියේ දැනනකම්? මන් රේමන්ලයි බුද්ධිකලත් එක්ක මෙච්චර කතා කරලා හිටියේ. මේ නියම හොඩුවාවක් හම් වෙලා තියෙන්නේ. මොකද්ද? බුද්ධික ක්ලබ් එකේදී දැකලා තියෙනවා හින්දෙනියයි අර සුරම්මගේ කොල්ලා අනුරයි දෙන්න කතා කර ඉන්නවා. බුද්ධික උන් දෙන්නයි කතාවට ඇහුම්කන් දීලා තියෙනවා. ඒ කතාවේ හැටියට සුරම්මයි අනුරයි සෙට් වෙන්න මෑන් තමයි සපෝට් කරලා තියෙන්නේ. ඕක හොඩුවාවක්ද බං? අනිත් එක ඒ කෙල්ලගේ ප්‍රේමෙන් අපිට ඇති වැඩක් නැහැනේ. ඕක ඩග්ලස් මහත්තයාගේ මරණෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඔබ මේ ඒ කියන පිස්සු ඇදලා ඉන්න හින්දා ඒ කියන හොය හොය විදිනවා. ආපු ජොබ් එක කරන්නේ නැහැ. බලන්නකෝ චන්දන, මෙයා කැත වැඩනේ. මොකද්ද? මේ මොකද්ද මේ විශ්වනාഥන් මහත්තයා මේ කාමරේට වෙලා කෑම කන එකද? නෑ. ඒ උඩ ඉන්න සුරංගට මං කියලා තියෙනවා මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධකම නවත්තන්න කියලා. මම කියලත් ඒ ආන්නේ නෑනේ. ඉතින් මේ තාම එයාට ලියුම් ලියනවා කියලා කොහොමද දන්නේ? අද මට උමනා කරන ලියුමක් මං හොයනකොට ඒ ලියුම් ටික මගේ අතට වුණා. මං එයාට කියලා තියන්නේ මේ ලියුම් එවන සෙල්ලම නවත්තන්න කියලා. කෝ එයා ආන්නේ නෑනේ. තාම අපේ දුවට මේ ලියුම් එවනවා. තාම එවනවා කියලා කොහොමද දන්නේ? මම මගේ ලියුමක් හොයන්න මේසේ අස්පස් කරනකොට මේ ලියුම මගේ අතට වුණා. මං දුවාඬ ගාලා ඇව්වා මේ ලියුම කාගේ අතේද එව්වේ කියලා. ලියුම එනල්ලා දුන්නේ කවුද කියලා කිව්වද? ඔව්. සුරංගම තමයි අපේ ගේ ගාවටයි මගේ දුගේ අතට ලියුම දීලා තියෙන්නේ. යන්තම් ඇති. දැන් තමයි බත් කටක් උගුරෙන් පල්ලෙහාට ගියේ. මේ මොනොන්නත් මේ විශ්වනාථන් මහත්තයාගේ දුව නම් හරි හොඳ කෙනෙක්. කොහොමද හොඳ වෙන්නේ? සිංහල කොල්ලෙක් එක්ක යාළු වෙනක හොඳද? ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. හැබැයි විශ්වනාථන් මහත්තයා මට එක දෙයක් කියන්න පුළුවන්. ඔය සුරංග මහත්තයා ඉන්නව නේද? එයා හරි හොඳ කෙනෙක්. ඒ හොඳින් වැඩක් නෑ චන්දන. එයා සිංහල කොල්ලෙක්. අපි කවදාකවත් අපේ දුවට සිංහල කොල්ලෙක්ව බඳලා දෙන්නේ නෑ. ඒ නිසා මේ චන්දන ළමයා ඒ කොල්ලට ගිහිල්ලා කියන්න මේ ලියුම් සෙල්ලම මෙතනින් නතර කරලා දාන්න කියලා.
අනේ ඔව්. එතකොට ඉතින් ඒකෙන් මටත් කරදරයක් වෙන්නේ ඒකින් ඔය ළමයට තියෙන කරදරේ මොනවාද? නෑ මේ දැන් ඉතින් සුරංග මහත්තයා විශ්වනාഥන් මහත්තයාගේ දුවත් එක්ක යාළු වෙලා ඉන්නකම් ඒක විශ්වනාථන් මහත්තයාට කරදරයක් නේ. ඉතින් ඒක විශ්වනාථන් මහත්තයා මට ඇවිල්ලා කියනකොට සැරින් සැරේට ඉතින් ඒක මටත් කරදරයක් නේ. ඕ ඒක හරි. චන්දන යාව අම්බ වෙලා පැහැදිලි කරලා කියන්න. මම ඇවිල්ලා මේකට කොහොමවත් කැමති නෑ. මේ සම්බන්ධව අදම නතර කරලා දාන්න කියන්න. එක සැරයක් මං කිව්වනේ. මම කැමති නෑ මේ ගැන යත් එක ඊට පස්සේ කතා කරන්න. මම කියන්න විශ්වනාථන් මහත්තයා කිව්වා කියලා ඒ සම්බන්ධය නැවතුනේ නැත්තම් එයාව මැරයෝ දාලා නැති කරලා දානවා කියලා. නෑ එහෙම කියන්න යන්න එපා. ඊට පස්සේ ඒ මිනිහා හිතයි මේ මම මැරිය ආශ්‍රය කරනවා කියලා. නෑ එහෙනම් එහෙම කියන්නේ මම කියන්නම් මේ නීති මගින් කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ මේ උසාවි යනවා කියලා. නෑ එහෙම කියන්න එපා. උසාවි ගියොත් මට මගේ දුවව උසාවියට එක්කන් යන්න සිද්ධ වෙනවා. ඒක අපිට ලොකු අවනම්බුවක්. එහෙනම් මං කියන්නම් මේ සම්බන්ධය නැවතුනේ නැත්තම් මේ ෆ්ලැට් එක ඉස්සරහට ගහේ එල්ලලා හැම ගහනවා කියලා. නෑ ඒව මොකුත් ඕනේ නෑ. ඊට පස්සේ අපේ දුවට ලියුම් දෙන්න නැතුව ඉන්න කියන්නකෝ. කොහෙද මේ ගියේ? මං ගියා මේ මිසිස් දෙනිපිටියට මණි පිට්ටු ටිකක් ගේන්න. මේ හරිය තිබ්බේ නැහැ. ඉතින් මං හන්දියටම ඇවිදගෙන ගියා. ඔයාගේ වැඩේ ඉතින් කඩේ යන එකයි කුණු අදින එකයි. මීට වඩා රස්සාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මේ සංජලි ඒක මගේ රස්සාවනේ. මං ඒක ඊටාම කැපවීමෙන් කරන්නේ. මේ මිස් ප්‍රියානිත් ඇදුවේ මාව මෙතනින් වෙන ජොබ් එකකට දාලා අයින් කරන්න. දැන් මිස් අංජලි හදන්නෙත් ඒක කරන්නද? හොඳයි. මම බියුටි සැලූන් එකක් දැම්මු. ඔයා ඒකේ වැඩට එනවද? අම්මෝ බියුටි සැලූන් එක නේද? මොනවද මට ඒක කරන්න පුළුවන්? කොණ්ඩේ කපන්න පුළුවන්. ගෑනුන්ගේ? ඇයි මොකක්ද ඒකේ තියෙන වරද? අම්මෝ ඔය මේ දිගට තියෙන ගෑනුන්ගේ වරලස මොන හිතකින්ද මිස් අංජලි කපන්නේ කතුරකින්? ඒක හරියට බල්ලන්ගේ වලිග කපනවා වගේ වැඩක් නේ. හරි. කතාවෙන් මම හම්බෙන්න හිටපු කාරණේ තමයි. මොකක්ද? මේ ගානකෝ එදා ලියුම් වෙනවට ලියපු ලියුම. මොකක්ද හැබැයි වතුරේ දාගන්න එපා. මම ඕක බෝල් පොයින්ට් පෑනෙන් ලිව්වේ. අකුරු බොඳ වෙයි කියලා බයි. මම එනම් මේක වතුර තියෙන පළාතකවත් කියවන්නේ නැහැ. කොහේ හරි වතුර නැති පළාතකට යනවා මේ අම්පාර වගේ කියලා කියවන්න. මේ ඕකට උත්තරයක් ඕන හොඳේ. බයි. බයි. இன்னைக்கு முழு நாள் இப்படி அழுதுகிட்டே இருக்கிறத முடிவு பண்ணிட்டியா? பேசாம இந்த கோலத்தை விட்டு போட்டு போய் சாப்பிடு. என்னால சாப்பிட முடியாது. இப்படி பிடிவாதம் பிடிக்காத. நீ நினைச்சிருக்க காரியத்துக்கு நிச்சயம் உங்க அப்பா சம்மதிக்க போறது இல்ல. அவருக்கு என்ன குறை? அவருக்கு ஒரு நல்ல தொழில் இருக்குதானே. எதுவா இருந்தாலும் பிரயோசனம் இல்ல. அவன் சிங்களம். அதனால நடக்காத நினைச்சு கவலைப்படுறதுல அர்த்தம் இல்ல. இது பெரிய அநியாயம். நம்ம ஒரே நாட்டுல ஒண்ணா வாழ முடியுமாண்ணா? ஒரே ஃப்ளாட்ல ஒண்ணா இருக்க முடியும்னா? ஒரே பஸ்ல ஒண்ணா போக முடியும்னா? ஏன் ஒண்ணா சேர்ந்து வாழ முடியாது? பெரிய மனுஷங்கள பேசாம உன் பேச்சை இதோட நிப்பாட்டு. உண்மையை சொல்லும்போது அம்மாவுக்கு கோபம் வருது. இது அம்மாவுக்கு மட்டுமுள்ள பலவீனம் இல்லை, நம்ம எல்லாருக்கும் உள்ளதான். ඔයාගේ වයසට නෙමෙයි නේ ඔයාගේ වැඩ. ඇයි? මේ මොකද? ඔයාට මේ වැඩ කරන චන්දනට ලියුමක් දුන්නලු නේද? ඔයා කොහමද ඒක දන්නේ? චන්දන මට කිව්වා. එයා මොනවාද කිව්වේ? එයා කෝ අඹ ගෙඩි දෙකක් තරම්වත් උසු නැති ගෑල් ළමයෙක්ට ලියුමක් දුන්නයි කියලා. චන්දන මටත් කිව්වා. කොස් ගෙඩි දෙකක් තරම් මහත ගෑනු ළමයෙක් කියලා try කරනවා කියලා. එයා එහෙම කිව්වද? මම පෙන්නන්නම් එයාට කොස් ගෙඩි. එපා. එයා කැමති අඹ ගෙඩි වලට.
නෑවද? පංකාදු වතුර ටික මෙච්චර දවසක් මේ හිටියා මම දැක්කේ නෑ දොළ පාර උතන තියෙනවා. තාව මේ ගමේ කොච්චර ලස්සන දේවල් තියෙනවද බලන්න. මේ දවස් දෙකේ නිවාඩු දාලා හිටිය එක නම් හරි වටිනවා. ඔව්. මං අද වෙනදට වැඩිය රස කෑම වේලකුත් හදලා දෙන්නම්කෝ දෙන්නට. ඇත්තට එන අපි කාමරේට ගිහලා එන්න. හොඳයි. කොහොම හරි මේ දවස් දෙකේ සයිමනුයි පද්මයි අර යෝගිවරයා හම්බෙන්න ගිය නිසා ඇන්ටිලා බේරුණා. ඔය ළමයා හින්දා තමයි අපි ඒකෙනුත් බේරුනේ. මේ දරුව බලා ගන්න ඉස්සෙල්ලා හිටියා ගෑන් ළමයි දෙන්නෙක් මෙහි. කාංචනයි මාන්නී කියලා. කොහෙද? ඒ දෙන්නට මොලේ නෑ ඔය ළමයාට තරහ. ඕමන් කියනවා අද බෝතලයක් ගහමු කියලා. මිනිහරි ජොලියේ ඉන්නේ. ඒ ජොලියෙන් කමන්නේ. මෙහාට බෝතලෙම ගේන්නේ නෑ ඔන්න. අතකයි ඉස්සර වෙච්ච සිද්ධි. ඕ හිතමනේ මතක් කරන උන්නම් බෝතල් තියා බීමත් එපා වෙන. ඒ වුණාට මේක ඒ මිනිස්සුගේ ඉල්ලීමක් නේ. මිනිහරි ජොලියේ ඉන්නේ. මම මිනිහට කිව්වා මෙහෙට බෝතල් ගේන්නේ නෑ ගේන්න එපා කියලා. මිනිහා කියනවා අද බොන්නේ නැති බෝතල් කවදා බොන්නද කියලා. අනිත් එක මිනිහා ජොලියෙන් ඉන්නේ මිනිහගේ සන්තෝෂ නැති කරන එක හරි පවුනේ යන්නේ. දැන් ඔය ඕන වෙලා තියෙන්නේ ඔයාටද එහෙම නැත්නම් ඒ මිනිහයාටද? මං හිතන්නේ දෙන්නට. මම එද්දලා මොකද ගොඩ දවසකින් ආවේ නැත්තේ කියලා. මට පොඩි වැඩ වගේක් තිබුණා. යන් අපි ඇතුළට. මල් කඩන්න යනවද? ඔතලන් අප්පට ආවුණා නේද මන් දීපු ලියුම. ඔයාලට බැන්නද? ඔව් හරියට බැන්නා. හන්දල්ට කියලා තියෙනවා ඊට පස්සේ ලියුම් දෙන්න එපයි කියන්නේ කියලා මට. කොහොම වුණත් චන්දනේ නම නොකියපු එක නම් ලොකු දෙයක්. මොකද කියන්නේ? මම ඊට පස්සේ ලියුම් ගන්න එපාද? ඕන දෙයක් කරන්න. ඔයා කියන ඕන දෙයකට මම කැමතියි. හොඳයි. මං කිව්වොත් ඔයාලට මෙහින් පැනලා යමු කියලා. ඔයා එනවද? ඔයා කියන්නේ පැනලා යමු කියලාද නැත්නම් බැඳලා යමු කියලාද? බැඳලා යන්න බෑනේ මෙහින්. අපි පැනලා ගිහිල්ලා බඳමු. මම කැමති අම්මා අප්පගේ ආශිර්වාදෙන් එක්ක බැඳෙනවා. ඒගොල්ලෝ ආශිර්වාද දුන්නේ නැත්තම් අපි තව ටිකක් බලමුකෝ. මම යන්න. පරක් වුණොත් අම්මා සැක කරයි. හොඳයි ගිහිල්ලා එන්න. මේ මොනවද ලියුමක් එවන්නම්කෝ. චන්දන මම යන්න. චන්දන් නේ ඒක නෙමෙයි මට දැන් රෝජා හම්බුණා මගදී එයා කියනවා එයාගේ අප්පා කැමති වුණාට කමක් නැහැ එයාට ලියුම් එවන්නයි කියලා හැබැයි ඉතින් වාගේ මතේ තමයි එවන්නයි කියලා කියන්නේ මං හිතුවා ඒ කරදරේ ඉවර වෙලා ඇති කියලා. බලාගෙන යනකොට ඒක ඉවර වෙන කරදරයක් නෙවෙයි වගේ නේ. සංසාරේ වගේ හැමතිස්සෙම එනවා. මේ කමන්නේ ඉතින් සුද්ධ වූ ප්‍රේමේ නාමෙන් ඕන පරික්කුවක් මම කන්නම්කෝ. එහෙම කියන්න එපා චන්දන්. ඔයාලා මගේ හෙල්ප් කාර්යව දන්නවනේ. හැබැයි ඉතින් හෙල්ප් කාර්යයට බයිස්කෝප් වල නම් හෙල්ප් කාර්යයකුත් ඉන්නවා. හරි හරි ඔහොම යනකොට ඔයාලට හම්බෙයි හෙල්ප් කාර්යය. හම්බෙයි. අර පත්තරේ තියෙන සුළඟේ පාවෙන පෙන් කුසුම් එකටවත් දාලා බලන්න ඕනේ හෙල්ප් කාර්යයක් හම්බෙනවා. මේ සුරංග මාත්‍ය කියනකොටම හම්බුණා හෙල්ප් කාර්යය. මොනවද හම්බුණා කිව්වේ? නෑ මේ මම මේ සුරංග මාත්‍යට කීකී මේ මට හෙල්ප් කාර්යයක් හම්බෙන්නේ නැද්ද කියලා. මේ ඔයාව දැක්ක ගමන් ප්‍රියානිවිස් මට හිතුණා මේ මං හොයපු හෙල්ප් කාර්යය ඔයා තමයි කියලා. ඒ වෙයින් වැඩක් නැහැ. මං ආව හම්බෙන්න ඊට හොඳට දෙකක් කතා කරන්න. ඇයි මම මේ දැනුත් හොඳට දෙකක් කියලා ආවේ එක්කෙනෙක්ට good night කියලා. ඉතින් ඇයි හොඳට දෙකක් කියන්නේ තුනක් විතර කියන්නකෝ.
ඔයාට අංජලිට කියලා තියෙනවනේ මේ කොස්කිරි දෙකක් විතර මහත ගෑල්ලා මේ කොට try කරනවායි කියලා. අන්න බලන්න මිස් ප්‍රියානිට ඒ උපමාව තේරුණානේ ප්‍රියානි මිස්. දැන් ඉතින් සමහරුන්ට ඔය උපමාවක්වත් තේරෙන්නේ නැහනේ හරියට ටියුබ් ලයිට් වගේ. මේ ඇයි හොඳ නැද්ද? ඒ උනාට ඔයාට වටින්නේ නැහනේ මට ඒ වගේ උපමාවල් කරන්න. බලන්න ප්‍රියානි මිස් කොස්ගෙඩිය කොයි තරම් වටින දෙයක්ද? දැන් කොස්ගෙඩිය අපි මැල්ලුම් හදලා කනවා. කොස් උයලා කනවා. තම්බලා කනවා. වරක කරලා කනවා. වැල කරලා කනවා. ඉතින් පොලොස් කියලා නමක් දාලා කොස් අපි පොඩි කාලෙදිත් කනවා. ඉතින් බලන්න මෙච්චර හොඳ වර්ණාවක් කළා මිස්ගෙන් කිසිම ප්‍රශංසාවක් නැහැනේ මට. ඇති හොඳ වර්ණාව. ප්‍රියානි මිස් මේ කොස් ගස වනාහි තාල වර්ගයට අයත් ගසකි. මට කිය උඹත් කෙල්ලෝ දිහා බලන් ඉන්නවනේ. මම බලන් හිටියේ කෙල්ලෙක් දිහා නෙවෙයි කොස් ගෙඩියක් දිහා. මේ මන් දැක්ක දැන් අර පල්ලෙහාදී මිසිස් දෙනිපිටියගේ දූ සුරම්‍ය මෑන් කෙනෙක් එක්ක කතා කරගෙන ඉඳලා ගේ ඇතුළට එකයි යනවා. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නේ නෑ බං. කීයටවත් වෙන්න බෑ. හැබැයි මිනිහාගේ කතාවෙන් නම් තේරුනේ මිනිහා කලිනුත් මෙහෙ ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. බෝයිෆ්‍රෙන්ඩ් මෙහෙ ඇවිල්ලා නෑනේ. එතකොට කවුද මේ? ඒක තමයි ඔබ මේ බෝයිෆ්‍රෙන්ඩ්ලා ගැන හොය ඉන්න එකේ ඉක්මනට ගිහිල්ලා බලපන් මෑන් ඉන්නවා තාම පල්ලෙහා. ගියේ නෑ. ගිහිල්ලා බලපන් කවුද කියලා. මං නම් කියන්නේ කොහෙන් හරි මොකක් හරි හොරුවක් හොයාගෙන පුළුවන් ওই මෑන්ගේ. රයිට් මං ගිහලා බලන්න. මම එනම් ගිහින් එන්න. හොඳයි. සරි. මම ගැන කල්පනා කරා. අනේ කිසි මෙහෙ දින්නේ? නෑ. ඔයා මෙහෙ දින්නේ? ඔව් මම උඩ බෝඩ් වෙලා ඉන්නේ. කිසි කවුද? මම සුනිල් පෙර. ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක්. හැප්පුණාට මට ඉන්ෂුරන්ස් එකක් ගන්න දුන්නානේ. ඔව්. ඒක නෙමෙයි. මට මිස්ටර්ගේ නමක්වත් දැනගන්න හම්බුනේ. මං කීර්ති වීරතුංග. වීරතුංග කැමති නැද්ද ඉන්ෂුරන්ස් එකක් කරන්න? ජීවිත රක්ෂණයක්? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මිස්ටර් මේ පැත්තේ එනවද? අපොයෝ. ආපෝ කීප සැරයක්ම එන්න එනවා. ඇයි මේ කවුරු හරි ඉන්ෂුරන්ස් එකක් ගන්න ඉන්නවද? නෑ. මම මේ වන්දි මුදලක් අරන් දෙන්න කියලා.